ක්‍රීඩා උපකරණවල විශේෂ හිඟයක් තියෙනවා විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල. ඉතින් අපි මේක තීරුම් අරගෙන අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ග්‍රාමීය පාසල් වලට ක්‍රීඩා උපකරණ ලබා දීමේ වැඩසටහනක්. ඉතින් ඒකේ එක කොටසක් විදියට අපි මේ පසුගිය දවස්වල උස පැනීමේ ක්‍රීඩාව සඳහා අවශ්‍ය කරන මෙට්ට අපි මිලදී ගත්තා. මොකද ඒ අපේ වැඩසටහනේ අරමුණ තමයි මෙන්න මේ දුෂ්කර ප්‍රදේශවල පහසුකම් නැති ප්‍රදේශවල ළමයින්ට ඒ පහසුකම් ලබා දෙන්න ක්‍රීඩාවේ ජයග්‍රහණ අත්පත් කරගන්න. මොකද දැන් තාක්ෂණයත් එක්ක තමයි ක්‍රීඩාව තියෙන්නේ. දැන් පහසුකම් නැතුව ළමයින්ට ක්‍රීඩා කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ග්‍රාමීය පාසල් වලට ක්‍රීඩා උපකරණ දීමේ වැඩසටහන යටතේ අපි මේ මෙට්ට විතරක් නෙමෙයි බොහෝ උපකරණ විශේෂයෙන්ම පාපන්දු, වොලිබෝල්, වෙනත් ක්‍රීඩා උපකරණ, ධාවනයට සඳහා අවශ්‍ය කරන උපකරණ, සපත්තු මේ වගේ බොහෝ දේවල් අපි අමාත්‍යාංශය ඇතුලේ ක්‍රීඩා භාණ්ඩ මිලදී අරගෙන ඒ පාසල් වලට දෙනවා. ඉතින් මේ මෙට්ට සම්බන්ධයෙන් කතාව ගත්තොත් ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට මේ මෙට්ට අපි බෙදා හරිනවා ග්‍රාමීය පාසල් වලට. උදාහරණයක් විදිහට මුලතිව් දිස්ත්‍රික්කය ගත්තොත් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉස්කෝල දෙකකට, උප්පුකුලම් තමිල් විද්‍යාලයට, මන්නාරමේ අන්තිම කොනේ තියෙන තලයිමන්නා පිය ස්කූල් එකට, ඒ වගේ දිස්ත්‍රික්ක ගණනාවකට වවුනියාවට, පුත්තලමට, අම්පාරට, කැන්ඩිවලට, කළුතරට, රත්නපුරයට මේ හැම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය පාසල් වලට යවන්න තමයි අපි මේ මෙට්ට මේ අවුරුද්දේ මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් මම දැක්ක මේක ගැන වීඩියෝ එකක් සංසරණය වෙනවා. අපි කනගාටුයි ඒ අයට කියන්න. මම දැක්ක ඒකේ කියනවා එක දිස්ත්‍රික්කයකට එකක් තිබ්බනම් ඇති කියලා. අපි දන්නවා ලංකාව පුරාම හැම පාසලකම වගේ උස පැනීමේ ක්‍රීඩාව කරනවා. විශේෂයෙන්ම නිවාසාන්තර ක්‍රීඩා තරඟවල බොහෝ ඉස්කෝලවල මේ උස පැනීමේ ක්‍රීඩාව කරනවා. හැබැයි පනින්නේ එක්කෝ වී පොතු තියෙන වලකට, එහෙම නැත්නම් වැලි තියෙන වලකට ළමයින්ට ඉන්ජරිස් වෙනවා, ආබාධ ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ ග්‍රාමීය පාසල් වලට නොතිබිච්ච පහසුකම් අපි දෙන්න ඕන. ඒ කලින් ආණ්ඩුව වලින් මේව කරේ නැහැ. ඉතින් අපි කරනකොට ඒක සමහර අයට රිදෙනවා. අපි සතුටුයි ඔබට ඒ රිදීම ගැන. මොකද අපි ග්‍රාමීය ක්‍රීඩාව දියුණු කරනවා. කලින් මේවා ගියේ නැහැ. තලේමන්නාරමේ කොනේ ඉස්කෝලේකට ක්‍රීඩා උපකරණ ගියේ නැහැ. ඔව් අපි දෙනවා. ඉතින් ඒක නිසා මේවා ගැන ඔබ කලබල වෙන්න. අපි මුලතිව් වල ඉස්කෝල වලට ක්‍රීඩා උපකරණ දෙනවා. කලින් දුන්නේ නැහැ. ඔව් ඔබ කලබල වෙන්න. ඒක තමයි අපේ වැඩේ. ඒක නිසා අපි සතුටු වෙනවා මේ ක්‍රීඩා උපකරණ දීමේ වැඩසටහන ඇතුලේ අපි උත්සාහ ගන්නවා බොහෝ ඉස්කෝලවල මේ තියෙන ක්‍රීඩාවේ උපකරණ හිඟතාවය නැති කරන්න. ඒක අපේ අරමුණක් සහ අපේ වැඩක්. ඒ වගේම මේ ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමේදී අපි කිසිම ආකාරයක මැදිහත් වීමක් කරන්නේ නැහැ අමාත්‍යාංශයේ ටෙන්ඩර් පරිපාටියට. ඒක තනිකරම හැන්ඩල් කරන්නේ අමාත්‍යාංශයේ නිලධාරීන්. ඒ අදාළ ටෙන්ඩර් කමිටුපත් කරලා ඒ නිවැරදි ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුලේ තමයි මේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන්නේ. අපි කරන්නේ සැලසුම හදන එක සහ අවශ්‍යතාවය හොයලා ඒකට අදාළ වැඩේ හදලා දෙන එක විතරයි. මිලදී ගැනීම කරන්නේ අමාත්‍යාංශය හරහා. කොහොම වුණත් අපේ අමාත්‍යාංශය ඇතුලේ වුණත් මිලදී ගැනීමේදී යම් කිසි වංචාවක් වෙනවා නම් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒක නිසා ඒක ගැන කවුරුවත් කලබල වෙන්න ඕන නැහැ.